මාර ෆන් එකක් ගත්තා මාරම ෆන් එකක්. යාළුවාට මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද හම්බුනේ? තමයි ෆන් එක. පදිනවද නැද්ද කියලා මේ කල්පනා කර ඉන්නේ. එයා බයෙන් යන්නේ බයෙන්. අනේ එන්න. යාළුවනේ අපිට පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි මෙන්න මේ ටික ගත්තා. යාළුවනේ තාරකාට පිස්සු හැදිලා මේ පාට ටියුලිප් මල් මම දැකලා. ගයිස් ඔන්න අද අපේ ඔළුව හැරුණු අතේ යන ට්‍රිප් එකේ දෙවෙනි දවස අද ගයිස්. පළවෙනි දවසේ වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් මෙතන උඩ ලින්ක් එක තියෙනවා ගිහිල්ලා එකෙන් බලන්න. අද ගයිස් අපි යනවා ටියුලිප් මල් බලන්න. ඊට පස්සේ ATV රයිඩ් එකක් යනවා. ඊට පස්සේ ගෝ කාට් රයිඩ් එකක් යනවා. තව ඇක්ටිවිටීස් ගොඩක් කරන්න හිතා ඉන්නවා ගයිස්. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක අද මොකද වෙන්නේ කියලා බලමු. මල් බලන්න යන අතර මග අපිට හම්බුණා. චූටි බීච් එකක් කියලා එකක් මොකද්ද දන්නේ නැහැ. බීච් එකක්ද වැවද්ද දන්නේ නැහැ. ගිහිල්ලා බලමු. නිකන් මා මේ ලස්සනයි තැන ලස්සනයි. ෆයිනස් ගස් අස්සෙන් තියෙන්නේ. ගිහින් බලමු. මේ ෆයිනස් ගස් ගොඩක් අස්සෙන් මේ ආවට පස්සේ ගයිස් ලස්සනම ලස්සන බීච් එකක් තියෙනවා. මාරම ලස්සනයි. කූල් මාරම කූල් මෙතන. චුට්ටක්වත් රස්නේ නැහැ. මේ නිල් පාටර ලස්සනම ලස්සන බීච් එකක් තියෙනවා ගයිස්. පොඩ්ඩක් ඉතින් සීතල නිසා කට්ටිය බීච් එකට බහින්නේ නැහැ. ඒ වුණාට චිල් එකක් දාලා මේ කැම්පින් පාරක් එහෙම දාන්නත් මේ හරිය සුපිරි වගේ. අපි දැන් මේ ආපහු ගයිස් යනවා දැන් ටියුලිප් මල් බලන්න. එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ගයිස් මේ බලන්න මෙහි තියෙන්නේ මාරම වයිබ් එක. හරිම ලස්සනයි. මේ ගෙවල් උනත් මාරම පොඩි ගයිස්. නිකන් වෙනම ලෝකයකට ගිහිල්ලා වගේ හරිම ලස්සනයි. අපි දැකපු කොරියාවට වඩා සෑහෙන වෙනස් කොරියාව මෙහි තියෙන්නේ. ඔන්න ගයිස් ෆයිනලි අපි ෆ්ලවර් පාක් එකට ආවා. දැන් පාක් කරගන්න ඕනේ ගයිස්. අද පට්ට යන සෙනඟ පාක් කරනවා කියන එකම ගේමක්. මල් බැලුවා වගේ තමයි ඉතින් පාක් කරගත්ත කොහෙට හරි. මොහොර වාගෙන යන්න ඕනේ බලමු. වාහනේ යනවා මේ පස්සෙන් ගිහිල්ලා. දැන් පාක් කරගත්ත ගයිස් මාර කට්ටක් ආව පාක් එකක් හොයාගන්න. දැන් එහෙනම් යන් අපි මල් බලන්න. ටියුලිප් මල් බලන්න යන්න. මේ තියෙන්නේ කාර් පාක් එක. තේරෙනවනේ ගයිස් අද සෑහෙන වාහන තියෙනවා. අපි ටිකට් ගත්තා මේ එක්කෙනෙකුට මානමයි චොරන් 4ක් වගේ වුණා. ටිකට් දෙකක් ගත්තා. ඒතර ඉමාන් පල්චොරන් වුණා. මාරම ලස්සනයි. වාව්. මේක වෙනම ලෝකයක් ගයිස්. වෙනම ලෝකයක්. මේක තමයි කොරියාවේ ලස්සනම කාලේ. කොරියාවේ ලස්සනම වෙද එක. පිස්සු වගේනේ. වෙනම ලෝකයක් ගයිස්. වෙනම ලෝකයක්. වැඩක් නැහැ කතා කරලා නිකන් මේ දිව්‍ය ලෝකෙට ඇතුළු වුණා වගේ. මාර ෆීලින් එකක් දැනෙන්නේ. සුවඳ. අර හාවටව දෙන්නෙක් කිව්ව. හාවටව නිකන් ෆොටෝ එකට පේස් කරලා ඉන්නවා වගේ යන්නේ. A few moments later. යාළුවනේ තාරකාට පිස්සු හැදිලා. පිස්සුවක් ඈ. ෆොටෝ ගහලා ඉවරයක් නැහැ මම. वाव පිස්සු හැදෙනවනේ. අම්මෝ ඒකේ ලස්සන ගයිස් මේ බලන්න මෙතන. පුළුවන්. මොනද බං බැරින් බල. මෙන්න මල් කනවා. ගයිස් මේ හැමෝටම එක එක හීන දිනවනේ. අපේ තාරකාට තිබිච්ච හීනය තමයි ගයිස් පොඩි කාලේ ඉඳලම මේ ටියුලිප් මල් දකින්න තියෙන ආසාව. මෙයා මේ පොඩි කාලේ හිටලා තින්නේ මේ ටියුලිප් මල් කියලා જાතියක් මේ ලෝකේ නැහැ කියලා. ඒක නිකන් මේ ඔයාලා දැකලා ඇති හරි ඉතර පොත්වල තියෙනවා පිට කවරේ මේ ටියුලිප් මල මේ මල. හරි සතුටුයි ගයිස්. අපි මේ හීනේ හැබෑ කරගත්තා කොහොම හරි. හරිම ලස්සනයි ගයිස්. මා ටියුලිප් මල් මෙච්චර ගොඩක් දැක්ක පළවෙනි වතාවට. මේ බලන්නකො වැඩ. මෙතන බලු අම්මයි බලු බබයි. ඔක්කොම ටික මේ මල් වලින්මයි හදලා තියෙන්නේ. මාර ලස්සනනේ. ගොඩක් ඉන්නවා වල පැටව දෙන්නෙක්. වල පැටව දෙන්නෙක් ඉන්නවනේ. ඔක්කොම මල් වලින් හදලා තියෙන්නේ. මම හොයාගත්ත කෙල්ල එක්ක. මම මේ බාර ගත්ත ප්‍රින්සස් කෙනෙක් නිකන් රෙකෝඩ් බාන්න ඕනේ නැහැ ෆොටෝ එකක් ගහලා දෙනවා. ගයිස් මේ මල්වත් එච්චර ගොඩක් ඕගලන්ට පෙන්නන්නේ නැහැ මේ බෝරින් වෙනවනේ.
ඒක නිසා තව පෙන්වන්න දේවල් ගොඩක් තියෙනවා අපිට කරන්න දේවල් ගොඩක් තියෙනවා. අපි යන් දැන් ටස්මාල බලන්න. ටස්මාල බලලා ඊට පස්සේ අපි එළියදී හම්බෙමු. වව් මේකත් වෙනම ලෝකයක් නේ. අනාදුල් සෙත් ලස්සන view point එකක් තියෙනවා අපි එතනට ගිහින් බලමු. සම්පූර්ණ මල්වත් තමයි එතන ඉඳලා බලන්න පුළුවන්. අර වැතෙන් චූටි චූටි දූපත් පේනවා guys. ඊට පස්සේ මෙතන සම්පූර්ණ flower park එක තියෙනවා. ඊට පස්සේ අර ඒ car park ලස්සනයි guys. මාරම ලස්සන view point එකක්. මේ පැත්ත වෙනම ලෝකයක්. මේ පාට ටියුලිප් මල් මම දැකලාම නැහැ. මේක කළුත් නෙවෙයි නිකන් නේ. වාව්. ගයිස් මොනාරි කන්න ඕනේ බඩගිනි හොඳට. අපි බලමු මොනවද කන්න තියෙන්නේ කියලා අපිට. අපි තියනවලු තොප්පොක්කි තියනවලු. ඊට පස්සේ හොට් ඩොග් තියනවලු. බලමු. නම් වැඩක් නැහැ අපි මේ සෙට් එකක් ගමුනේ. යාළුවනේ අපිට පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි මෙන්න මේ ටික ගත්තා. තොප්පොක්කි එකයි. ඔකෙන් එකයි. මෙතන මේ 7000ක් කියලා කියන්නේ කාලා බලන්න. Look. Tteokbokki එක. මන්ද සුපිරි. ගොඩක් වෙලාවට guys මේක මේ තමයි අපේ ලන්ච් එක වෙන්නේ. අය ලන්ච් එක ගන්න ටයිම් එකක් නැහැ. අය ඩිනර් එකට තමයි යන්න වෙන්නේ. තව වැඩ ගොඩක් තියෙනවා කරන්න. දිගටම පිටලා ඉන්න guys එහෙනම් අපි ඊළඟට ATV රයිඩ් එකකින් හම්බෙමු. මාරාතල් මෙයත් ගන්න. ගයිස් අපි ATV රයිඩ් එකක් යන්නේ. අපේ අයිඩියා එක ඇවිල්ලා මේ මුලින්ම මේ මොකද ගෝ කාට් එකක යන්න. ගෝ කාට් එක පොඩි ෆන් ගතියක් තියෙනවානේ. මට බයයි. බය වෙන්න දෙයක් නැහැ නේ. හෙල්මට් එකක් එහෙම දාලා යන්න තියෙන්නේ. 안녕하세요. 네, 한국말 가능하시죠? 네네네. 안에서 타시는 거랑 나가서 타시는 거 이렇게 둘 아니고. 네네. 이거 먼저 하려고요. 네. 둘 다 타실 거예요. 네네네. 그러면 좀 먼저 나가시는 거 타고 오시면 안내해드릴게요. 아 네네네. 같이 타는 거랑 혼자 타는 거 있어요. 아, 같이 타야 돼. 같이 타실 거예요. 네네네. 앞에 선생님 인솔해 줘서 한 4-50분 달리시거든요. 네네네. 네. 이쪽으로 네. 감사합니다. 헬멧 착용하고 가실게요. මාස්ක් එක දාගන්න ඕනේ guys. ඩස්ට් එක නිසා. පස්සේ තුවන්න guys. wow. හොඳයි හොඳයි. හෙල්මට් එකක් අතර.
යාළුවාට මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද හම්බුනේ? සුපිරි ගයිස්. තාම ඉවර නෑ ගයිස්. මෙතන ෆොටෝ ගන්න නැවතුනේ. මෙතන ඉඳලා මේගොල්ලෝ මේ මෙතන ඉඳලා හැමෝම ෆොටෝස් ගන්නවා. මොකද ගයිස් ආයෙ පාරක් යන්න හදන්නේ. ෆොටෝ බ්‍රේක් එක ඉවරයි. වෙනවනේ. ඔව් ලස්සන තැනක නවත්තලා තින්නේ. මෙතන නිකන් කලබුවක් වගේ පොට් එකක් බීච් එකයි ඉන්නේ. බලමු. කොහොමද වண்டிය? Wait a minute. Who are you? කෙලි පේනවනේ. සබු වண்டிයක්. එන අපි යන් ආපහු. මාරයි. අපි off-road එකෙන් off වෙන්න හදන්නේ. මං හිතන්නේ නේද? මාරම එක්ස්පීරියන්ස් එකක් ගයිස්. අපි හිතුවේ මේ විනාඩි 5ක් 10ක් විතර මොන හරි පොඩි ගවුමක් එයි කියලා. වාගේ 6ක් විතර පැද්දානේ. මාර දුරක් එක්කරන් ගියා ගයිස්. මේ ගියපු ගානට උපරිම සාධාරණයි. කයි කතා කරන්න දෙයක් නැහැ. අපි බලමු ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ගයිස් මේ රේසින් ගෝ කාට් එකක් තියෙනවා. පදිනවද නැද්ද කියලා මේ කල්පනා කර ඉන්නේ. ගයිස් තාරකා තනියෙන් එන්නේ. මං ඉස්සල්ලා යනවා. wow මම මේක ගන්න බලාගෙන හිටියා guys ගොඩක් කාලයක් තිස්සේ මාර ෆාස්ට් යනවා guys මේ වැඩේ කැම් එක අතේ තියාගෙන අමාරු වැඩි කට්ටිය නැති නිසා හොඳයි අර තාරකත් එනවා පල්ලි මොකද කරන්නේ ඉක්වට එන්න මරු ගයිස් මාරම එක්ස්පීරියන්ස් එකක් හොඳේ අපි තාරකා වල්ලමු ගයිස් තව පොඩ්ඩයි ඔයා මොකද කරන්නේ? හයියෙන් යන් පාගල යන්න. මොකවත් වෙන්නේ නැහැ පාගන්න බය නැතුව. අම්මෝ එයා බයෙන් යන්නේ බයෙන්. තාරකාට දැන් තමයි මේකේ වැඩේ අහුවෙලා තින්නේ වේ. යනවා යාවා. මා පාස් කරයි වගේ. මේකේ වංගෝ ගන්නකොට ටිකක් දුරින් වගේ ගන්න ඕනි ගයිස්. ඒක නියමටම වැටෙනවා වේ. වාව්.
එහෙම කියලා. කොහොමද මේ? වාව් මෙයා මේ. එයා දිනුන වෙලාද? දැන් ටිකක් පැත්තනේ. ගයිස් නැගිට ගන්න බෑ අපිට දැන් මේකේ. පැය භාගයක් විතර පැදලා අම්මෝ. හරිම අමාරුයි මේ. හරිම අමාරුයි නැගිට ගත්තා. අනේ එන්න. මොකද? අම්මෝ ගයිස් තොන්ද කැඩෙන ගම් ගත්තා කෝකක්. පාර ෆන් එකක් ගත්තා මාරම ෆන් එකක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ලංකාවේ තියෙනව නේ මේක. අනිවාර්යෙන් try කරලා බලන්න ගයිස්. මාරම ෆන්. හොඳ පොඩ්ඩක් ඉස්සෙනවා නැගිට ගන්න බැරි වෙනවා. මේකේ මේ පිරි හැබැයි මාරම. කොච්චර වැද්දත් ඔව් එපා කිව්වේ නෑනේ. කොච්චර හරි තව පදින්න. ඕන තරම් වෙලා පදින්න. ඕන තරම් වෙලා පදින්න පුළුවන්. අපිට ඇති වෙනවා ඉතින් අර අම්මෝ කොන්දත් එකට දෙනවා මේ ඉඳන් ඉඳලා. ඉතින් ඉතින් කැම් එකත් අල්ලන් එක අතින් පැද්දේ. මාර වන්නයක් ගත්තේ. සුපිරි. නියම. ගයිස් අපි අද දවසක් නතර වෙන්න හිතුවත් මේ ඊට පස්සේ අපිට හිතුණා නැහැ මේ ඉක්මනට ගෙදර යන්න ඕනි කියලා. දවස් දෙකක්ම හිටපු නිසා ගයිස් අපි subscribers 20000ට වේගෙන් යන ගමන් ඉන්නේ. අනිවාර්යෙන්ම subscribe කරන්න ගයිස්. bell icon එකත් click කරන්න, like එකක්, comment එකක් දාන්න. එකෙන් ඔයාලගේ ආදරය අපිට ගොඩක් දැනෙනවා. මේ වගේ තවත් ලස්සන videos ගොඩක් එනවා. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ගිහින් එන්නම් ගයිස්. හැමෝම පරිස්සමෙන් ඉන්න. අන්‍යොන් සරං හේ.